දකුණු පළාතේ තියෙන ඉතාමත් ලස්සන නගරයක් තමයි ඇල්පිටිය. ඇල්පිටිය නගරයට යාබදව තියෙන සුන්දර ගමක අසිරිය ගැන තමා මේ පෙන්වන්න යන්නේ. ඒ කියන්නේ ගලේ වතුර වැටෙන පේනවද මෙතනට? රිලා ගලනේ. බෙරළිය රක්ෂිතේ නේද? බැරලිය මොකක්ද? බෙරළිය මොකලා? ඔය තිබ්බ දොරම ගහේ දැන් ඔය උතන අර පොඩි ගැට්ටක් ආවිදී. ඔතනින් තව අත්තක් තියෙන උඩහට. මොනත්තක්ද? දොර ඔය අතෙන් පොළ නැති ගස් දෙකක් තියෙන උසම. ඔය මෙහා පැත්තක නේ එහා පැත්තක තියෙන තව මෙහාට අත්තක් ගිහිල්ලා. ඒ අත්තෙන් තව මෙහාට අත්තක් තියෙන ඒ අත්ත දැන් නැහැ. ඒ මොනයි ගහේ නම? දොරණ. දොරණ? ඔව්. ඔය ගන්නවලු සර් බුදු පිළිම සායම් කරන්න එහෙම ගන්නවලු. ඕගොල්ලෝ මේ එක. එල්ලේ. එහෙම කියලා තමයි කියන්නේ. අපි දැන් මේ බහින්නේ මේ ගම්මානේ තියෙන ලස්සන දොලකට. හැබැයි දොල දිගේ ගියාට පස්සේ තමයි ඉතින් ලස්සනම බලා ගන්න පුළුවන්. ලස්සන තියැල්ලක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට යනකොට තව දේවල් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේදී. බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා නේද? ශාද ලස්සනයිනේ. ගාන්ට වතුර ටික තියෙනවනේ. එදා අපි යනකොට පොළ මේ හරිය පට්ටයි හැමේ. පොළ තියුණ හම්බානේකට හරි. වටවල දොලේ සද්ද ඇහෙනව නේද? දොලේ නෙවෙයි මොකද්ද? දිය ඇල්ලේ සද්ද ඇහෙනවා. යග්ගල පීල්ල. මොකද්ද නම? යග්ගල පීල්ල. යග්ගල පීල්ල. අපේ මාමා මුලින් ඇල්ලට දෙන්න. ඇල්ලට යන්නේ. පොඩිමක තියෙන. බලන්නකො මේ දොළපාරේ වතුර ටිකේ තියෙන පිරිසිදුකම. ඇත්තරම මේ වගේ පිරිසිදු වතුර ටිකක් සමහර පළාත්වල දකින්නවත් නැහැ. හැබැයි ඒ අතින් ගත්තොත් දැන් හිතන්න කොළඹ වගේ ප්‍රදේශයක් ගත්තොත් එහෙම ඒ වගේ කොළඹ ප්‍රදේශයකට වඩා මේ ගමේ ඉන්න මිනිස්සු මේ අතින් ස්වභාව සෞන්දර්යය අතින් කොච්චර පොහොසත්ද. ඉතින් මේ දොළ දිගේ ගියාට පස්සේ ඇත්තටම ලස්සන වතුර පාරවල් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. සුන්දර පරිසරයක්, මේ වේ ආග්‍රහණය කරන වාතයක්, ඇඟට මාර සනීපයක් දැනෙනවා එකෙන්. ඉස්සරහට යන්කෝ. ටික පට්ට ලස්සනයි. දොළ දෙපැත්තට බෙදෙන මෙතනින් නේද? දෙපැත්තට බෙදෙන එක පැත්තක් දකුණ පැත්ත. ඒ පැත්තට යන්නේ මොකක්ද ඒ නම? නානදන ආන්ද ගල. ආන්ද ගල ඒ පැත්තට. මේ පැත්තට යග්ගල පීල්ල. එහෙනම් අපි යග්ගල පීල්ලට යමු. යග්ගල පීල්ල. සත්තු ජාතිත් ඉන්න එක කෑව නේද? වීඩියෝ ලගල්ලිස්සන එක තමයි කේස් එක. පත් ලස්සන. ඒ කියන්නේ ඒ ගානටම වගේ වෙලා තියෙනවනේ.
වතුර පාර ඇවිල්ලා තියෙන වැස්සට. මෙන්න මල් ජාති. Pisaiද? පිස්සන සුළු. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ දියැල්ල ළඟටම. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලස්සන දිය ඇල්ලක් නෙවෙයි, ඒක දියැල් දෙකක් වගේ මම නම් හිතන්නේ දෙපැත්තට බෙදිලා වගේ යන්නේ. දියැල්ල ගාවටම ආවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් දියැල්ලෙන් උඩටත් අපි යනවා. බලමු අපිට යන්න පුළුවන් වෙයිද? දියැල්ල කොහෙන්ද පටන් ගන්න කියලා බලන්න. දොළ පාර කොහෙන්ද පටන් ගන්න කියලා බලමු. ඔන්න මේ තමයි මොකද්ද? යක්ගල තියෙන්නේ.